සුබ දවසක් ළමයි සියලු දෙනාටම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා JS නිහගුණ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ජපානයේ SSW visa එකෙන් යන්න බලන් ඉන්න ගොඩක් දිනෙක අහපු ප්‍රශ්නයක් ගැන. ඉතින් ගොඩක් අය අහනවා food service skill test එක ලේසියෙන් පාස් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නේ මේක ජපාන් භාෂාවෙන් විතරක් ලියන්න පුළුවන් කියලා. නමුත් අද වෙනකොට අපිට මේක ලංකාවේ ඉන්න කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා සමත් වෙන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ කීටි කාලයකින් මේක ලියලා ඔයාලට ඊටම කීටි කාලයකින් ජපාන රෙස්ටුරන්ට් එකකට යාමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ විභාගවල ප්‍රශ්න මොනවද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මතක් කරනවා මුලින් ඉඳන්. මොකද ඔයාලට වැදගත් දේවල් මග ඇරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම SSW visa එක යටතේ තියෙන ආහාර සේවා රැකියාවේ විස්තර තියෙන වීඩියෝ එකකුත් මම කරලා තියෙනවා ඊට කලින්. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ගැනත් කැමති කට්ටියට බලන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ SSW visa එකෙන් ආහාර පාන රැකියාවේ යන්න ඉන්න කෙනෙක්ට ආහාර සේවා රැකියාවට යන්න ඉන්න කෙනෙක්ට නැත්නම් ෆුඩ් සර්විස් රැකියාව යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඉතින් SSW එකේ ස්කිල් ටෙස්ට් එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් එන අපි බලමු ගිහිල්ලා වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. හොඳයි ළමයි. මේක මුලින්ම තියෙනවා ජපානයේ ෆුඩ් සර්විස් වරහන් හදන SSW විභාගය ගැන සියල්ල. ඒතකොට SSW එකට අදාළ ෆුඩ් සර්විස් විභාගය ගැන සියල්ල තමයි අද කතා කරන්න යන්නේ. අපි පහලෙන් පහලට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා විභාගයේ ස්වභාවය. ඉතින් පළවෙනියෙන්ම අපි බලමු මේ විභාගය මොන වගේ එකක්ද කියලා. ඉතින් මේකේ නම ගත්තාම තියෙන ළමයි ෆුඩ් සර්විස් ඉන්ඩස්ට්‍රි ස්කිල් ප්‍රොෆිෂන්සි ටෙස්ට්. හරිද? විභාග ක්‍රමය ගත්තාම මේක CBT. ඒ කියන්නේ කම්පියුටර් බේස්ඩ් ටෙස්ට් එකක් තමයි මේක. ඒ කියන්නේ වට තියෙන්නේ පරිගණකයක් ඉස්සරහ ඉඳගෙන මේකට පිළිතුරු සපයන්න. අහන ප්‍රශ්න වල පිළිතුරු සපයන්න තියෙන්නේ. ඉතින් මේ විභාග භාෂාව ගත්තාම මේක තමයි වැදගත්ම දේ වෙන්නේ ළමයි මේ වීඩියෝ එකේ. දැන් ලංකාවේ පවත්වන විභාගෙ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නත් පුළුවන්. ඒ නිසා ජපන් භාෂාව තාම ඉගෙන ගන්න කෙනෙකුට උනත් මේ ස්කිල් ටෙස්ට් එක මුලින්ම පාස් වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියන්නේ මේ ස්කිල් ටෙස්ට් එක දැන් ෆුඩ් සර්විස් ස්කිල් ටෙස්ට් එක අපිට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ජපන් ඉගෙන ගන්නමින් ඉන්න කෙනෙක් නම් නැත්නම් N5 එක N4 එක ඉගෙන ගන්නමින් ඉන්න කෙනෙක් නම් නැත්නම් JFT ඉගෙන ගන්නමින් ඉන්න කෙනෙක් නම් මේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක ලියලා පාස් කරගන්න පුළුවන් ස්කිල් ටෙස්ට් එක. හරිද? ඉතින් එහෙම කරන කෙනෙක්ට මේක කලින්ම ලියාගෙන තියාගත්තොත් ඉතාම පහසුයි. ඉතින් දැනටමත් ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ විභාගේ ලියපු අය සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියලා විභාගයේ සමත් වුණු පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මේ හුදෙක් හඳුන්වා දීමක් පමණක් නෙමෙයි දැනටමත් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒතර සමහර කෙනෙක්ට මේක හිතෙන්න පුළුවන් මේක තාම කවුරුත් ලියලා නැද්ද නැත්නම් අලුත් දෙයක්ද කියලා. එහෙම නැහැ, මේක ලියපු සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියලා විභාග සමත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒ හින්දා මේක හඳුන්වා දීමක් නෙමෙයි දැනටවත් ක්‍රියාත්මක වෙන දෙයක් කියලා තමයි මේ කියන්නේ. ඊළඟට මේ දැනට පවතින තත්ත්වය ගත්තාම මීට වසරකට පෙර බොහෝ දෙනෙක් මේ විභාගය ලිව්වේ ජපන් භාෂාවෙන්. ඒ කියන්නේ හිරගණා කතගණා සහිතව. නමුත් දැන් ප්‍රොමැට්‍රික් වෙබ් අඩවිය හරහා විභාගයේ ලියාපදිංචි වෙද්දී භාෂාව ලැන්ග්වේජ් තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එහිදී ඉංග්‍රීසි තෝරාගෙන ලියූ බොහෝ දෙනෙක් පවසන්නේ ජපන් භාෂාවට වඩා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය තේරුම් ගැනීමට පහසු බවයි. ඒ කියන්නේ මීට අවුරුද්දකට විතර කලින් සියලු ඕනම කෙනෙක් ෆුඩ් සර්විස් ලියද්දී ජපන් භාෂාවෙන් තමයි ලිව්වේ. හිරගණා කතගණා කන්ජි ඕවා පාවිච්චි කරලා තමයි ඒ ෆුඩ් සර්විස් එක ලිව්වේ. දැන් නමුත් මේ ප්‍රොමැට්‍රික් වෙබ් අඩවිය හරහා ඒ කියන්නේ ප්‍රොමැට්‍රික් කියන සයිට් එකකින් ස්කිල් ටෙස්ට් එක එහෙම ඇප්ලයි කරන්නේ. එතකොට මේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වෙද්දී ලැන්ග්වේජ් එක තෝරා ගැනීම අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒකේ ඉංග්‍රීසි තෝරාගෙන ලියු ගොඩක් දෙනෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ජපන් භාෂාවට වඩා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය තේරුම් ගැනීමට පහසුයි. ඉතින් ඇයි ඉංග්‍රීසි මාධ්‍ය ජනප්‍රිය කෙනෙක් යටතේ ගත්තොත් භාෂා බාධකයේ අඩුයි. මේ කියන්නේ ජපන් භාෂාව N4 මට්ටමට ඉගෙන ගන්න අතරතුරම Taman දන්න ඉංග්‍රීසි දැනුමින් ස්කිල් ටෙස්ට් එක මුලින්ම ඉවර කර ගැනීමට හැකි වීම. ඒ කියන්නේ ජපන් භාෂාව N4 මට්ටම ඉගෙන ගන්න කෙනෙක්ට ඒ අතරතුරම මේක ඉංග්‍රීසි දැනුමින් ස්කිල් ටෙස්ට් එක ලියලා පාස් කරගන්න පුළුවන් කියන එක තමයි මෙතන කියන්නේ භාෂා බාධකයේ අඩු වෙනවා. පැහැදිලි බව ගත්තොත් විද්‍යාත්මක වචන. ඒ කියන්නේ මේකේ තියෙන විද්‍යාත්මක වචන සහ රෙගුලාසි ජපන් භාෂාවට වඩා ඉංග්‍රීසියෙන් තේරුම් ගැනීම ලාංකික සිසුන්ට පහසු වීම. ඒ කියන්නේ විද්‍යාත්මක වචන ගත්තාම මේ ස්කිල් ටෙස්ට් එකේ ඉතින් ආහාර පාන දේවල් වලට ගත්තාම එක එක බැක්ටීරියා ගැන විද්‍යාත්මක වචන තියෙනවා. ඒ වගේම රෙගුලාසි තියෙනවා ජපන් භාෂාවට වඩා.
ඉංග්‍රීසි භාෂාවෙන් මේක තේරුම් ගැනීම ලාංකික සිසුන්ට පහසු වීම තමයි මේක ඉංග්‍රීසි මාධ්‍ය ජනප්‍රිය වීමට හේතු. ඊට පස්සේ ප්‍රවේශම් විය යුතු කරුණක් යටතේ ගත්තොත් ඉංග්‍රීසියෙන් විභාග ලිව්වත් රැකියාව ලබා ගැනීමට නැත්නම් ඉන්ටර්විව් සමත් වීමට නම් ජපන් භාෂාව අනිවාර්යයෙන්ම අවශ්‍ය බව අවධාරණය කරගන්න. ආයි කියන්නේ මොකද්ද කියන්නේ දැන් මේ ඉංග්‍රීසි භාෂාවෙන් විභාගෙ ලිව්වට රැකියාවකට යද්දී නැත්නම් ඉන්ටර්විව් එකක් සමත් වෙද්දී නම් අනිවාර්යෙන් ජපන් භාෂාව ඔයාලට අවශ්‍ය වෙනවා. ඉතින් සමහර අය හිතනවා විභාගයේ ඉංග්‍රීසියෙන් ලිව්වාම ජපන් භාෂාව නැතුව ජපානට යන්න පුළුවන් කියලා. ඒක වැරදි මතය. ඒ කියන්නේ ඒ වගේ වැරදි මත වල ඉන්න ගොඩක් පිරිස් ඉන්න. ඉතින් ඉංග්‍රීසි භාෂාව තියෙන ස්කිල් ටෙස්ට් එක ලියන්න විතර ඉතින් ජපන් භාෂාව අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ. මං කිව්වේ මුලින්ම පටන් ගද්දී ඉංග්‍රීසි භාෂාවෙන් මේක ලියන්න ජපන් භාෂාව හදාරන කෙනෙක්ට අර කෙටි ක්‍රමයක්. ඒක ගැන විතරයි කිව්වේ. නැතුව මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේක ලියලා ජපන් නැතුව ජපාන යන්න පුළුවන් කියලා නෙමෙයි කිව්වේ. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟ කාලය සහ ප්‍රශ්න ගත්තොත් ප්‍රශ්න 45ක් විතර ලැබෙනවා. විනාඩි 60ත් 80ක වගේ කාලයක් ඇතුළත මේක ඉවර කරන්න ඕන. හරිද? ප්‍රශ්න 45ක් ලැබෙනවා. විනාඩි 60ක් 80ක් වගේ කාලයක් ඇතුළත මේක ඉවර කරන්න ඕන. හරිද? ඒතකොට ටයිම් බැලන්ස් එක ඉතාම වැදගත් වෙනවා මේ එක්සෑම් එකේදී. ඊළඟ විෂය නිර්දේශය ගත්තාම මේ විභාගයේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. හරිද? ඒ කියන්නේ මේ ෆුඩ් සර්විස් කියන එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ කොටස් තුන යටතේ තමයි ඔයාලා ඉගෙන ගන්න තියෙන වගේ මේ කොටස් තුනෙන්ම ප්‍රශ්න හම්බ වෙනවා. ඉතින් පළවෙනියටම හම්බ වෙනවා සනීපාරක්ෂක කළමනාකරණය. මෙහිදී අහන්නේ ආහාර පිරිසිදුව තබා ගන්න ආකාරය ගැන. උදාහරණයක් විදිහට ගත්තොත් විස බීජ පැතිරීම වළක්වන්න අත්සෝදන නිවැරදි පියවර. ඉතින් ඊළඟ ශීතකරණයක උෂ්ණත්වය පවත්වා ගත යුතු මට්ටම. ඉතින් මේ දේවල් ගැන සනීපාරක්ෂක කළමනාකරණය යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට තියෙනවා ආහාර පිළියෙල කිරීම යටතේ ගත්තොත් ඔයා රෙස්ටුරන්ට් එකක වැඩ කරන කෙනෙක් විදිහට දැනගත යුතු මූලික දේවල් තියෙනවා. එළවලු මස් වර්ග කපන විවිධ ක්‍රම සහ ඒවට පාවිච්චි කරන පිහි වර්ග ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට ආහාර පිසෙන උපකරණ පරිස්සමෙන් පාවිච්චි කරන හැටි. මේ වගේ දේවල් ආහාර පිළියෙල කිරීමේ යටතේ ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඊළඟට පාරිභෝගික සේවය ගත්තොත් ජපානයේ පාරිභෝගික සේවයට ලොකු තැනක් දෙනවා. හරිද? ජපානයේ පාරිභෝගිකයන්ට ලොකු තරක් හිමි වෙනවා. ඉතින් පාරිභෝගිකයෙක් ආවම ආචාර කරන්නේ කොහොමද? කියන්නේ ඉරක්ෂායි මාසේ කියලා එහෙම ආචාර කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඇඩුම් ලබා ගන්න ආකාරය සහ මුදල් ගනුදෙනු කරන හැටිත් ඉගෙන ගන්නවා. මේ පාරිභෝගික සේවය යටතේ. ඉතින් ඊළඟට 6 වෙනියට තියෙනවා විභාගයෙන් ප්‍රශ්න. ඕකත් වැදගත් කාරණයක්. ඉතින් මේ දැන් අපි බලමු මේ ඇත්තටම මේ විභාගයෙන් ප්‍රශ්න මොන වගේද කියලා. ප්‍රශ්නාංක 1 තියෙනවා මෙතන ආහාර පිළියෙල කිරීමට පෙර අත්සේදීම අවශ්‍ය නොවේ. ඉතින් ඒක ගත්තයි එහෙම ප්‍රශ්නයක් අහපුවම මේ නිවැරදිද වැරදිද කියන එක යටතේ ගත්තාම ඒ පිළිතුර එන්නේ වැරදි. මොකද ආහාර පිළියෙල කිරීමට අත්සේදීම අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්. අවශ්‍ය නොවේ කිව්වොත් ඒක වැරදි. දෙවෙනි ප්‍රශ්නය ගත්තාම මස් වර්ග කැපීමට ගන්නා පිහියකින් පසුව එළවලු කැපීම සුදුසුද? පිළිතුර ගත්තොත් නැහැ. ඉතින් ඒකේ හේතුව තමයි එයින් විස බීජ හුමාරු විය හැක. ඒ හින්දා ඔයාලා මස් වර්ග කපන පිහි වෙනම තියන්න ඕන, එළවලු කපන පිහි වෙනම තියන්න ඕන. ඉතින් ඔක්කොම එක පිහියෙන් කැපුවොත් විස බීජ හුමාරු වීමට හැකියි. ඉතින් ඒක ඒ වගේ දේවලුත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒවා ඉගෙන ගන්න ඔයාලා මේ ෆුඩ් සර්විස් ටෙක්ස්ට් බුක් එකේදී. එතකොට ඊළඟට තියෙනවා පාරිභෝගිකයෙකුට ආහාර පිරිනැමීමේදී සැලකිලිමත් විය යුතු වැදගත්ම දේ කුමක්ද? පාරිභෝගිකයෙකුට ආහාර පිරිනැමීමේදී සැලකිලිමත් විය යුතු වැදගත්ම දේ කුමක්ද? පිළිතුර එන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ සිනහව සහිත සේවය. පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ සිනහව සහිත සේවය. ඔය වගේ දේවල් ගැඹුර ඉගෙන ගන්නවා එකේ. ඉතින් ඔයාලට මේකට අදාළ මේ ෆුඩ් සර්විස් කියන එකට අදාළ ඔයාලට තියෙන පෙළපොතේ ඔයාලා මේ දේවල් ගැඹුරින් ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න ආකාරය ගත්තොත් ඒකත් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට මේ විභාගයට පාඩම් කරන්න අවශ්‍ය පොත් නැත්නම් ටෙක්ස්ට් බුක් ඔටාෆ් කියන නිල වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට සර්ච් කරලා මේවා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවකුත් තියෙනවා self study කරනවා වගේ කෙනෙක්ට. ඊළඟට ඔයාලට අවසානයේම ගත්තොත් ඉතින් ඔයාලා ජපානයට ෆුඩ් සර්විස් අංශයෙන් යන්න බලාපොරොත්තු වෙනවා නම් භාෂාව ඉගෙන ගැනීම මෙන්ම ස්කිල් ටෙස්ට් එකට සූදානම් වෙන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලා මේවා නොකරනම් ජපානයට යන්න try කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ෆුඩ් සර්විස් එක යන්න බලාපොරොත්තු වෙනවා නම්
භාෂාව ඉගෙන ගන්න ඒ වගේම ස්කිල් ටෙස්ට් එකකට සූදානම් වෙන. ඒ කියන්නේ වංචාකාර ඒජන්සි වලට ලක්ෂ ගණන් දීපු ළමයි නැත්තම් වංචාකාර ඒජන්සි වලට අහුණු ළමයි මට මැසේජ් කරලා තිනු. ඉතින් ඒ හින්දා මේක කිව්වේ එහෙම සල්ලි දෙන්න කලින් තමන්ගේ ස්කිල් එක හදාන්න තමන්ගේ ලැන්ග්වේජ් එක වැඩි දියුණු කරගෙන ඒ දේවල් කරගෙන ඉන්න. එතකොට ඔයාලට වර්ධින්න තියෙන සම්භාවිතාව අඩුයි. ජපාන් ඒජන්සි වලට ගිහම ගොඩක් කට්ටියට ඔක වර්ධින තැන. මොකද භාෂාව දන්නේ නැහැ. මොන වගේ ස්කිල් ටෙස්ට්ද තියෙන්නේ, මොන වගේ ජපාන් ශ්‍රේෂ්ඨද තියෙන්නේ එහෙම දන්නේ නැහැ. සමහර තම කෙනෙක් උදාහරණ විදිහට කයාගිව යන්න හිටියොත් කයාගිව යන්න ඕනේ මොන වගේ සුසුකම් තියෙන කෙනෙක්ද ඒ වගේ දේවල් දන්නේ නැහැ. ඉතින් ස්කිල් ටෙස්ට් එක මොන වගේද දන්නේ නැහැ. ඉතින් ඒ වගේම ආහාර පාන ගත්තොත් ආහාර පාන රැකියාවෙත් ඒ වගේම තමයි. ඒ හින්දා ඒවා හරියට ස්කිල් ටෙස්ට් එකෙන් පාස් වෙලා ඒ දේවල් වල හරි දැනුමක් ඇතුව ගිහිල්ලා ඒජන්සියකින් ඔයා රට යන්න ඒ දේවල් කතා බහ කරගන්න. ඉතින් තමන්ගේ දක්ෂතාවයෙන් විභාගේ පාස් වෙලා යන්න උත්සාහ කරන්න. ඉතින් මේකෙත් කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් මේ විභාග පාස් වෙලා යන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ හින්දා කොහෙ ගියත් ඔයාලට මේ ජපන් භාෂාව ඉගෙනීම සහ තමන්ගේ ඒ යන රැකියාවට අනුව ස්කිල් ටෙස්ට් එක කර ගැනීම අනිවාර්ය දෙයක්. හරිද? ඉතින් මම මේ වීඩියෝ එකේ කොටස් 8ක් යටතේ ඔයාලට කතා කරා මේ ෆුඩ් සර්විස් එක්සෑම් එක ගැන. ඉතින් ඒකේ ඉංග්‍රීසියෙන් තියෙන විදිහ ගැන කතා කරා. ඒ වගේම මේකේ අහන ප්‍රශ්න ගැන මේවට ඔයාලට ඉගෙන ගන්න තියෙන කොටස් ගැන මේ සියලුම දේවල් ගැන කතා කරා. ඉතින් දැන් ඔයාලට මේ ෆුඩ් සර්විස් එක්සෑම් එක කියන්නේ මොකද්ද? ස්කිල් ටෙස්ට් එක කියන්නේ මොකද්ද කියන එක දැන් ඔයාලට දැනුමක් ඇති. ඉතින් අද මේ වීඩියෝ එක මෙතෙන් අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරන කලින් තවත් පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලට ජපන් භාෂාව JLPT NET JFT වගේ ලැන්ග්වේජ් එක්සෑම් ලියන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් ඒ වගේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඔයාලට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අවශ්‍යයි නම් මේ ඩිස්ප්ලේ කරන contact number එකට අපිට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම WhatsApp පණිවිඩයක් ලබා දීලා ඔයාලට එක්සෑම් එක ගැන වැඩිදුර විස්තර ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සුබ දවසක්. ජය වේවා.